දුනුවිල පවුලේ දන්නා ඉතිහාසය දෙවන රාජසිංහ රජුගේ 1865 අසුරි 1635 1687 කාලය දක්වා දිව යනවා. ඉතින් මේ පරම්පරාවේ දුනුවිල නිලමේ මහනුවර අවසාන රජු වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ. ඒ කියන්නේ 1898 1815 සමයේ මහනුවර රාජධානියේ රාජ සභිකයෙකු වෙලා තියෙනවා. ඉතින් මේ රජවරුන්ගේ කාලයේදී මාලිගාවේ අලි ඇතුන් ප්‍රධාන කාර්යභාරය ඉටු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් රජුට රාජකීය ඇතිකු විසඳම් කරන ලද අලියෙකු ඉඳලා තියෙනවා. ඔහුගේ එකම කාර්යය වෙලා තියෙන රජු රැගෙන යාම. යුද්ධයේදී සහ බරවැඩ සඳහා භාවිතා කරන ලද තවත් අය ඉඳලා තියෙනවා. මේ අනුව රාජකීය ඇත්ගාල රැකබලා ගන්න ලැබුවේ ගජනායක යන ගෞරව නාමය සහිත විශේෂයෙන් කරන ලද වංශවත් පවුලක් විසින්. ඉතින් දුනුවිල අධිකාරම් අශ්වගාල් භාරව සිට නිලමේ වූ අතරම එබැවින් දුනුවිල ගජනායක නිලමේ ලෙසට හඳුන්වලා තියෙනවා. ඉතින් දුනුවිල නිලමේ දුනුවිල වලව්ව නමින් හැඳින්වෙන නිවස රාජකීය ගාල්වල අලි ඇතුන් නිරීක්ෂණය කිරීම සඳහා අලිගාල් අසල පිහිටා තිබිලා තියෙනවා. නමුත් 1915 බ්‍රිතාන්‍යයන් විසින් මහනුවර ආක්‍රමණය කිරීමෙන් පස්සේ අලිගාල් විනාශ කරලා තියෙනවා. ඉතින් ඒ අතරම අස්කිරි මහා විහාරයට ඉඩම් බ්‍රිතාන්‍ය රජය විසින් අත්පත් කරගෙන මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා මුස්ලිම්වරුන්ට ලබා දීලා තියෙනවා. අද මේක ගෙඩිගේ මහා විහාරයට ආබදව පිහිටා තියෙන මීරා මැකම් ජුම්මා පල්ලිය ලෙස හඳුන්වනවා. ඉතින් 1815 මේ වලව්ව බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගෙන තියෙනවා. ඒ අතරම 1848 ඒක පොලිසිය විසින් අත්පත් කරගෙන තියෙනවා. පස්සේ 1861 ඔක්තෝබර් 31 වන දින රජය පවුම් 3000ක් ගෙවලා රජයේ කාර්යාලය සඳහා භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ නැවතත් බ්‍රිතාන්‍ය රාජය ඒ ඉඩම පවුම් 3000කට සම්පූර්ණයෙන් මිලදී අරගෙන මහනුවර මහනගර සභාව ලෙස භාවිතා කරලා තියෙනවා. අද පවතින ගොඩනැගිල්ල උඩරට රන්දේසි සහ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශෛලීන් මිශ්‍රණයක් පෙන්වුම් කරනවා. ඉතින් බුරුම් තේක දැව ලෙස භාවිතා කරලා තියෙනවා. නමුත් බොහෝ විට ඒක මුල් ස්වරූපයක් නෙවෙයි. ඉතින් අපි කතා කරමු අවසාන රජු වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ 1898 1815 මේ කාලයේදී මහනුවර නගරය තුල වලව් 18ක් පැවතිලා තියෙනවා. මම මේ කලින් වීඩියෝස් දෙකේ මම මේ දේවල් කිව්වේ නැහැ. ඉතින් වලව් 18ක් තිබිලා තියෙනවා. අපි මේ වලව් එකින් එක බලනවා මේ වගේ ඉතිහාසය කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ සීරීස් එක එකින් එක බලන්න. අපි අද කතා කරා දුනුවිල වලව්ව, ඊට පස්සේ ඇහැලේ පොළ වලව්ව, ඇල්ලේ පොළ, මොළදණ්ඩ වලව්ව, නුගවිල වලව්ව, මුල්ලේගම වලව්ව, කපුවත්තේ වලව්ව, වෑගඩපොළ වලව්ව, මීගස්තැන්න වලව්ව, මාම්පිටිය වලව්ව, ඇරව්වාවල වලව්ව, ඇරපොළ වලව්ව, මුල්ලිකොඩ වලව්ව, දූලෑ වලව්ව කියන වලව් කීපයක් ගැනම අපි කතා කරනවා. ඉතින් මේවා අමතරව තවත් අපි ගොඩාක් කාරණා මේ channel එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ කොහොමද නම් like එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහස් චෝදනා මොනවා හරිම තියෙනවා පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.